ගර්භණී සමයේදී ගොඩක් අම්මලා කියන ප්‍රශ්නයක් තමයි බබාගේ වර්ධනය අඩුයි කියලා. මේ වර්ධනය අඩු වෙන්නේ ගොඩක් කලාවට බබා ආහාර ගන්න නැහැ. බබා ඔක්කොම ආහාර ගන්නේ පෙකිනිවැල හරහා එන රුධිරයෙන් තමයි ආහාර විදියට බබා ඔක්කොම සියලුම ඔක්සිජන් ඒ වගේම සියලුම පෝෂණ පදාර්ථ ලබා ගන්න. එතකොට පෙකිනිවැලෙන් අම්මගෙන් බබාට ලැබෙන රුධිර සැපෙම අඩු වුණොත් තමයි ගොඩක් කලාවට බබාගේ වර්ධනය අඩු වෙන්නේ. මෙහෙම අඩු වෙන්න හේතු තමයි එක්කෝ මවගේ රුධිරය අඩුවීම. අපි ඒකට කියන රක්තහීනතාවය කියලා. ඒ වගේම මවගේ පෝෂණය අඩුවීම නිසා ලැබෙන ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් විට මවගේ අධික රුධිර පීඩනය තිබුණාමත් ඒ වගේ රුධිර පීඩනය නිසා ඒකේ බලපෑමෙන් පෙකිනිවැලේ සහ වැදෑමහේ රුධිර නාලවල ලේ සැපුම අහිර විලත් කල්ලේ වර්ධනය වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් විට අර පෙකිනිවැලේ ගැට සෑදිලා ඒ ගැට නිසා සමහර වෙලාවට ලේ සැපුම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මවට පානය කරන්නේ නැති දියවැඩියා වගේ තත්ත්වවලත් අධික සීනි මට්ටම් නිසා ඒක නිසාත් අර සීනි වල වෙනස් වීම නිසා රුධිර නාලවල විවිධ ගැටලු ඇති වෙලා ලේ සැපුම අඩු වෙලා ඒක නිසාත් මවගේ කුස තුළ සිටින බබාගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ වර්ධනය අඩු නම් ගොඩක් කලාවට අපි එම කාන්තාව ස්කෑන් පරීක්ෂාවට ලක් කරලා බබාගේ වැඩිම ඒ වගේම වතුර මට්ටම මේ ගොඩක් දේවල් ලේ සැපුම පෙකිනිමැලේ ලේ සැපුම ඒ වගේම මොලේ ලේ සැපුම වගේ දේවල් අපි පරීක්ෂා කරනවා. ඒතර ඒ වගේ නිවැරදි ප්‍රතිකාර රටාවට ලක්වීම ඉතාම වැදගත් වෙනවා. Ferti South Fertility Center දරු සම්පත ඔබටත් හිමි.